ඉතින් අද ශලනී අක්කගේ පළවෙනි සිනමා නිර්මාණය ලොන්ච් වුණා. ඉතින් ඔයගලන්ට ඉක්මනින් බලා ගන්න පුළුවන් අක්කගේ පළවෙනි සිනමා නිර්මාණය. ඒ වගේම මගේත් පළවෙනි සිනමා නිර්මාණය. දැන් ගොඩක් දෙනෙක් මගෙන් අහවනේ ෆිල්ම්ස් නැද්ද කියලා. ඔන්න ඉතින් දැන් ශලනී අක්කගේ ෆිල්ම් එකෙන් මාව ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අක්කට මුලින්ම තෑන්ක්ස් කරනවා සහ මාව මෙතන ජොයින් කරගත්ත එකට. එතකොට ගයනී අක්කා, ශලා අක්කා thank you so much මාවත් වගේ පළවෙනි සිනමා නිර්මාණේ පාර්ට් එකක් කරගත්තට. ඇත්තටම ගොඩක් සතුටුයි. හරිම ආඩම්බරයි. එහෙනම් ඉතින් ඔයා දිගින් දිගටම ලස්සන වැඩ කරන්න කියලා අර ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම විශ් කරනවා. අද මම එකතු වෙලා ඉන්නේ ශලනි තාරකා අක්කගේ පළවෙනි අධ්‍යක්ෂණය කරන මූවී එක ප්‍රේමියේ මූවී එකේ අද තමයි පෝස්ටර්ස් එලි දක්වපු දවස. ඉතින් ඕගලන්ට වෙනස්ම අත්දැකීමක් වෙයි මේ ෆිල්ම් එක. මොකද ඇත්තටම මේකේ නමේම තියෙන ප්‍රේමියේ ගොඩක් ආදරේ පිරිච්ච ප්‍රේමයේ පිරිච්ච හරිම ලස්සන කතාවක්. ඉතින් පොඩි ටැමිල් ටච් එකක් තියෙන පොඩි ඉන්දියන් ටච් එකක් තියෙන වෙනස්ම වැඩක්. ඇත්තටම ශලනී අක්කගේ ඕගොල්ලෝ දැක්ක නැති අධ්‍යක්ෂණයක් මේකේ දකින්න පුළුවන් වෙයි. මට හරිම සතුටුයි. මටත් ඒකට එකතු වෙන්න හම්බුණා ලස්සන චරිතකින්. ඉතින් මම හිතනවා මේක ඉදිරියේදී එන මූවීස් වලින් වෙනස්ම මූවී එකක් වෙයි. අනිවාර්යයෙන්ම ප්‍රේමියෙත් එක්ක එකතු වෙලා ඉන්න ශලනි තාරකාගේ අධ්‍යක්ෂණය කොයිතරම් ඔයගලන්ගේ හිතට දැනේද කියලා ඔයගලන්ට බලන්න පුළුවන්. ඇත්තටම අද ගොඩක් සතුටුයි. ශාලිනී තාරිකාව කියන්නේ අපේ ශේත්‍රයේ ඉන්න අපේ මට ප්‍රවීණයෙක්. ඉතින් මම ආධුනිකයි. මම වගේ ආධුනික කෙනෙක්ව විශ්වාස කරලා ඇයගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයට මම සම්බන්ධ කරගත්ත එක ගැනත් මට ගොඩාක් සතුටුයි. සහ මම ගොඩාක් දකින දෙයක් තමයි ශාලිනී තාරිකා කියන්නේ හරිම පිළිවෙලට තමන්ගේ වැඩ පෞද්ගලික ජීවිතයේ ඇයගේ සියලුම වැඩ කටයුතු හරිම පිළිවෙලට කරන කෙනෙක්. ඉතින් ඇයට ගොඩාක් අභියෝග ආවා මේ ෆිල්ම් එකේදී පටන් ගත්ත දවසේ ඉඳන් මේ තාක් වෙනකන්. නමුත් ඒ හැම අභියෝගයක්ම හරියම සාර්ථක විදියට ජය අරගෙන හරිම ලස්සන නිර්මාණයක් හැමෝටම බලන්න ප්‍රේක්ෂකයන් විදියට ඔයාලට බලන්න ඇය දීලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා අපේ මේ ඇයගේ කුළුදුල් මේ සිනමා අධ්‍යක්ෂණය දැන් ඔබට බාරයි. ඉතින් ඉදිරියේදී මූවී එක නරඹලා ඔබ සියලු දෙනාගෙන් ප්‍රතිචාර ඇයට ලබා දෙන්න. ඉතින් ඒ වගේම මම හදවතින්ම විශ් කරනවා ශාලිනී තාරිකාට ඇයගේ පෞද්ගලික ජීවිතයේත් ඒ වගේම මේ සියලුම දේවල් සර්වප්‍රකාරම සාර්ථක කරගන්න ලැබෙන්නේ කියලා. ඇත්තටම හරිම සතුටු දවසක් අද. ඉතින් ශාලිනී අක්කගේ පළවෙනි සිනමා අධ්‍යක්ෂණය කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය. ඉතින් ඒකට මටත් මගේ මල්ලිටත් ත්‍රිෂාන් කරුණාරත්න එයාට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන මම හරිම සතුටු වෙනවා. ඉතින් මගේ මල්ලි තමයි අතන ෆිල්ම් එකේ මියුසික් ඩිරෙක්ට් කරන්නේ. මට අද දවසේ විශේෂ වෙන්නේ හේතුව තමයි මෙයාගේ ෆිල්ම් මියුසික් ඩිරෙක්ෂන්ස් යටතේ ෆිල්ම් එකක මට සින් කරන්න හම්බෙච්ච එක. ඉතින් මමයි බාජි අයියයි තමයි මේ සිද්දුව සින් කරන්නේ. බාජි අයියත් එක්ක වැඩ කරන් මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ. ඉතින් ඒකත් උඩ මේ වැඩෙම කෙරුණා. ඉතින් හරිම සතුටු දවසක්. ෆිල්ම් එක රිලීස් වුණාම ඔයගොල්ලෝ බලන්න මාරම ලස්සන මාරම ස්ටෝරි එකක්. හරිම ලස්සන සංගීතයක් තියෙයි ෆිල්ම් එක ඇතුලේ වගේ මල්ලිගේ. ඉතින් මම එයාකටත් හරිම ආඩම්බර වෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න එළියට ආපු ගමන්ම කියලා.